හයි ෆ්‍රෙන්ඩ්ස් ඔනේ නම් අද ජූලි 14 එන මම අද ඇත්තම කතා සුපිරිම කතා කියන්න යන්නේ. ඒ කියන්නේ දැන් ගොඩාක් කට්ටිය දන්නවා මේ සහෝදරයා මට ඉස්සෙල්ලා මේ ඉන්දුවරි බස් එක හයර් එක යන්න ඉදී ඒ කියන්නේ මේ සර්විස් එක හොදන කවුරු හිටපු නැති වෙලාවේ මේ සහෝදරයන් බස් එකේ මට හොදලා දුන්නා. හැබැයි මම ඒකට මෙයා ටැන්ක්ස් කියන විදිහට මම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒ වීඩියෝ දැන් ගොඩාක් TikTok එකේ අරගෙන මේ සහෝදරයට කෝල් කරලා මෙයාව නෝන්ඩි කරලා මගේ බස් හොදලා දෙන්න 5000 දෙන්න 1000 දෙන්න කියලා ගොඩාක් නෝන්ඩි කරලා තිබ්බා. ඊට පස්සේ මට ඒක මට ආරංචි වෙලා මම දිල්රුකයට කෝල් කරලා කිව්වා දිල්රුකයා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මම මේ සහෝදරයට වීඩියෝ දෙන්නේ එයා ටැන්ක්ස් කරන විදිහට. ඊට පස්සේ එයා කිව්වා මල්ලිවා කිසි දෙයකට බය වෙන්න එපා. ඒවා අර ගණන් ගන්න කොල්ලෙත් නෙමෙයි ඒ කොල්ලා. ඒ වුණාට ඒ කොල්ලා දැන් ඔයා දුවනෝනේ අලුතෙන් හදපු බස් එක. ඒ බස් එක හදන්න ඉස්සෙල්ලා මේ නෝමල් විදිහට තියෙදි රූට් එක දුවා තමන්ගේ පණ වගේ තියාගෙන පැදපු සහෝදරයෝ තමයි ওই බස් එක වැඩ කරන්නේ. ඊට පස්සේ මගේ හිතේ මං හදාගත්තේ දැන් ගොඩාක් කට්ටිය කියනවානේ මේ යකඩට ආදරය කරන කොල්ලෝ ඉන්නවා. එන එතකොට තමයි දැනගත්තේ ඇත්තටම යකඩට ආදරය කරන කොල්ලෙත් තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ තමන් වැඩ කරපු බස් එක දැන් තමන් වැඩ කරන්නේත් නැහැ. ඒ වුණුත් බස් එකේ වෙලා ආදරය හොදලා දෙනවානේ. ඒ හිත තමයි සුපිරි හිත කොල්ලෙක්ට තියන්න ඕනේ හිත. හැබැයි දැන් මෙයාට ගොඩාක් කට්ටිය දැන් කෝල් කරලා නෝන්ඩි කරලා දිවා. හැබැයි ගොඩාක් කට්ටිය නෝන්ඩි කරාට ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් මම අද මෙයාට කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මට ඉන්දුවරි බස් එකේ දැන් මම පොඩි කාලේ නිවාඩුවක් ගන්න වෙලා තියෙනවා. එතකොට මම දිල්රුකට කතා කරලා කියනකොට දිල්රුවා කිව්වා මල්ලි අන්න අපේ සහෝදරට ටෙම්පරේචර් දෙමු කියලා. හැබැයි අපේ ඉන්දුවරි කම්පැනි එකේ ඉන්නවා තව ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒක අපේ ප්‍රියංකර් අයියා ඉන්නවා චතු අයියා ඉන්නවා. ඒගොල්ලෝ ඉන්දුවරිගේ පදිනවා. හැබැයි තාම මෙයා පැදලා නැහැ. හැබැයි මෙයා අඬ ගහලා අපි පදින්න දීලා දිනවා. හැබැයි අද ජූලි 14 මෙයා නුවර ඉඳලා බස් එක ගාල්ලට අරන් එනවා. ඊට පස්සේ දැන් මම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ 16 අපේ ප්‍රියංකර් අයියා එයාගේ තයරක් තියෙන වෙඩි නෑරක් තියෙන. එයාත් ඒක වෙඩි නෑර කරේ. ඊට පස්සේ ජූලි 18 අපි චතු අය පදි. හැබැයි මේ තුන් දෙනාම මං එනකම් මම ලොකු නිවාඩුවක් ගන්නවා. හැබැයි නිවාඩු ඉවරලා එනකම් මේ තුන් දෙනා වැඩ කරයි. හැබැයි එකක් මතක තියාගන්න මිනිස්සෙක්ට අපි කැලන් කියලා මොනවා කියලා කතා කරත් මිනිස්සු බිම වැට්ට ගන්න ගොඩාක් අමාරුයි.